හයි සිට්ටක ගොයින් සාදරෙන් අදන පිළිගන්න ඕන්න අදත් මේ පැත්තට ඉතින් ඔගොල්ලෝ thumbnail එකේ දැක්ක විදිහටම අද අපි කතා කරන්න Facebook එකේ ඔගොල්ලෝ දාන reels වලට videos වලට story වලට photos වලට එන views 1000කට කොච්චර ඩොලර් ප්‍රමාණයක් ඔයාලට Facebook එකෙන් ගෙවනවද කියලා තමයි අද අපි මේ වීඩියෝ කතා කරන්නේ. ඉතින් වැඩි කතාවක් නෙවෙයි අපි අපේ වීඩියෝ එක පැත්තට. හරි ඉතින් ඔන්න මම අපේ page එකේ ඉන්නේ. ඒ කියන්නේ ඔගොල්ලෝ මේ YouTube channel එක බලන page එකේම තමයි ඉන්නේ. ඉතින් page එක අපි අපේ professional dashboard වලට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මෙතන පෙන්නනවා මේ වෙනකොට මගේ ඩොලර් ප්‍රමාණය එකතු වෙලා තියෙනවා ඩොලර් 5.28ක්. ඉතින් 5.28ක් කියන්නේ ඉතින් මේක මොනටයිස් කරලා තාම වැඩි කාලයක් නැහැ. සතියකමාරක් වගේ තමයි වෙන්නේ. ඉතින් මේ වගේ තමයි ගෙවලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඉතින් කොච්චර earning rate එකක්. ඒ කියන්නේ views 1000කට මේ ඩොලර් 5 ගෙවලා තියෙන views 1000කට කොච්චර ප්‍රමාණයක් අපිට ගෙවලා තියෙයි කියලා අපි ගිහින් බලමු. ඉතින් මම මෙතන මේ උඩ තියෙන monetize කියන එක ක්ලික් කරනවා. ක්ලික් කරලා යනවා ඉස්සරහට. හරි ඉතින් එහෙම ගියාට පස්සේ ඔයගලන් බලන්න පුළුවන් මෙතන අපේ photos වලට කොච්චර ගෙවලා තියෙනවද, ඒක තමයි reels වලට කොච්චර ගෙවලා තියෙනවද, text වලට story එකම extra bonus කියලා එතන ඩොලර් 2ක් ගෙවලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට ගෙවලා තියෙනවා. ඉතින් මම තව ටිකක් ඉස්සරහට යන්නම්. හරි ඉතින් මෙතන ඔයගලන් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනත් පේනවා අර විදිහටම photos වලින් මම මේ වෙනකොට earning කරලා තියෙනවා ඩොලර් 2.13ක්. ඊට පස්සේ extra bonus වලින් ඩොලර් 2ක්. ඉතින් මෙතන bonus කියන එක ඔයගොල්ලෝ බලයි මොකක්ද කියලා. ඉතින් මේක කියන්නේ ඉතින් ඔය Facebook එකෙන් අලුතෙන් monetize වෙච්ච channel වලට ඉක්මනින්ම ඩොලර් 100 complete කරගන්න ඒගොල්ලෝ එක challenges දෙනවා. ඒ කියන්නේ මේ group එකකට post 6ක් ෂෙයා කරොත් අපිට ඩොලර් එකක් දෙනවා. ඒකම තමයි ඒගොල්ලෝ කියන මෙන්න මේ views ප්‍රමාණය අපි දාන post එකකින් ගත්තොත් ඒ ඩොලර් ප්‍රමාණය අපිට දෙනවා. ඒ වගේ challenge දෙනවා. ඉතින් ඒ වගේ දේවල් complete කළා තමයි ඉතින් මම මේ ඩොලර් 2 උපයලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ටත් අලුතෙන් monetize වුණාම page එක මේ වගේ සතියකට මේ වගේ challenges දෙනවා. ඉතින් ඒව complete කළාත් ඕගොල්ලන් ඩොලර් උපයන්න පුළුවන්. ඉතින් මම මේකට photos වලින් 2.13ක් හොයලා තියෙනවා. ඉතින් ඒක කලින් ඔක්කො ඉතින් reels වලින් ඔයාලට පේනවා 1.08යි හොයලා තියෙන්නේ. text වලින් තාම 0.04 ස්ටෝරි වලින් 0.03ක් හොයලා තිනවා. ඉතින් ඒ වගේ තමයි මෙතන ඒ ඩොලර් ප්‍රමාණය අපිට එකතුනේ මොන රටවල් වලින්ද කියලාත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. මෙතන countries කෙනෙක් ක්ලික් කරාම ඉතින් ඔන්න බලන්න අපිට ඩොලර් ප්‍රමාණය එක්ක වෙලා තියෙන country ටික. ඉතින් මුලින්ම ශ්‍රී ලංකාව තියෙනවා 81ක්ම බලලා තියෙන ලංකාව. ඊට පස්සේ ජපාන් වලින් ඊට පස්සේ යුනයිටඩ් අරාබි මොකක් කරටන්නේ එමිරේට්ස් කියලා තියෙන. ඉතින් එහෙම සවුත් කොරියා අද කියලා තියෙනවා. අනිත් country යුනයිටඩ් ස්ටේට්ස් ඉතාලි ඒ වගේ රටවල් වලින් තමයි අපිට ඩොලර් ප්‍රමාණය එක්ක වෙලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන් බලා ගන්න ඕනේ views 1000කට කොච්චර ඩොලර් රේට් එකක් ගෙවනවද කියලා. ඉතින් අපිට ඒක කරන්න තියෙන. ඉතින් මෙතන පල්ලෙහා ඔයගොල්ලන්ට පේනවා your earning rate කියලා එකක් තියෙනවා. ඉතින් මෙන්න මේක ඔයා ක්ලික් කරගන්න. ඉතින් ක්ලික් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට පෙන්නයි. බලා ගන්න පුළුවන් reels වලට වෙනම කොච්චර ප්‍රමාණයක් ගෙවලා තියෙනවද කියලා පෙන්නනවා. ඉතින් මෙතන reels වලින් qualify views ගිහලා තියෙනවා මගේ 1,34,000. ඉතින් මෙතන qualify views කියන්නේ වීඩියෝ එකට එන views ප්‍රමාණයට ගෙවන ගාන නෙවෙයි. ඉතින් වීඩියෝ එක ඔයා දාන වීඩියෝ එක තප්පර 5ක්. ඒ කියන්නේ මුල් තප්පර 5 අනිවාර්යෙන් viewer කෙනෙක් රැඳිලා ඉඳලා බලන්න ඕනේ. ඉතින් එහෙම මුල් තප්පර 5ම රැඳිලා ඉඳියොත් තමයි ඒක qualify views එකක් විතර count වෙන්නේ. ඒ කියන්නේ අපිට දැන් earning එකක් එනවා ඩොලර් ගෙවන views එකක් බවට පත් වෙන්නේ අන්නේ තප්පර 5ම මුල් තප්පර 5ම කවුරු හරි viewer කෙනෙක් ඔයාගේ වීඩියෝ එකේ රැඳිලා ඉඳියොත් විතර. ඒ කියන්නේ මුල් තප්පරෙන් බලලා ගියොත් එහෙම එයා බලන views එක මේ qualify views කියන order එක එක්කව වෙන්නේ නැහැ. ඉතින් qualify views reels වලින් ඔක්කොම ගිහලා තියෙන 1,34,000. ඉතින් ඒ ගානට ගෙවලා තියෙන මට ඩොලර් එකක් වගේ. ඉතින් තව 34ක් වගේ එක්කව වෙන දින. ඉතින් ඒව තාම අප්ඩේට් වෙලා නැහැ. ඉස්සරහට ටික අප්ඩේට් වෙයි. ඉතින් photos පැත්තට ගියාට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් qualify views 1000කට ඒත් කියලා තියෙන්නේ ඩොලර් අරවිලි කියන බරන ඔයගලන්ට පේනවා ඇති ඩොලර් 0.01ක් වගේ නිකන් බොහොම අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ අර දෙන්න ඕනවට සල්ලි දීලා වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. ඉතින් 0.01ක් කියන්නේ ඉතින් වැඩක් නෑ. දෙන්න ඕනවට දීලා වගේ තමයි. ඉතින් photos වලටත් එහෙම තමයි ගෙවලා තියෙන්නේ. qualify views කියලා තියෙනවා 4,22,000. ඉතින් ඒකට ගෙවලා තියෙන තාම ඩොලර් 2යි. ඉතින් තව මෙතන ඩොලර් 2ක් විතර අප්ඩේට් වෙන්න ඕනේ. ඒක තාම අප්ඩේට් වෙලා නැහැ. ඉතින් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් කොච්චර views ආවත් වැඩක් නැහැ. මුල් තප්පර 5 රැඳිලා ඉඳලා viewer කෙනෙක් බැලුවොත් විතරයි ඒක qualify views එකක් බවට පත් වෙන්නේ. ඉතින් ඒක නිසා ඔය videos reels හදද්දි ඔයා මතක තියාගන්න මුල් තප්පර 5 කොහම හරි බලන කෙනාව රඳවල තියාගන්න. ඒ රඳවල තියාගත්ත තමයි ඒක ඔයාට සල්ලි ඩොලර් එන views එකක් බවට පත් වෙන්නේ.
ඉතින් ටෙක්ස් වලට ගියාට පස්සේ මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් qualify views 9000 ගණක් ගිහිල්ලා තියෙනවා. ඒත් earning rate එක 0.01යි ඩොලර් 1000කට. ඉතින් මෙතන බලා ගන්න පුළුවන්. ඩොලර් 1000කට නෙවෙයි views 1000කට. ඉතින් තාම 0.04ක් වෙනම කියලා තියෙනවා. ඉතින් මෙතන 9ක් වෙන්න ඕනේ හරිනම් මේ qualify views 9000ක් ඉඳලා. ඉතින් එහෙම තමයි. ඉතින් තාම ඒක අප්ඩේට් වෙලා නැහැ. අප්ඩේට් ඉස්සරහට. ඉතින් අපි ගිහින් බලමු. ඉතින් ඔයගොල්ලෝ හිතනවා දැන් මෙතන 0.01ම වෙන්නේ නැති හැමෝටම හම්බ වෙන්නේ නැහැ. ඉතින් එක එක වීඩියෝස් වල කැටගරිය එක අනුවත් මේක වෙනස් වෙනවා. බලන රට අනුව වෙනස් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ වීඩියෝස් යුනයිටඩ් ස්ටේටස් ඒ කියන්නේ USA වගේ රටකින් බලනවා නම් මෙතන සමහරට ඩොලර් 1-2 වෙන්න උතුම්නා views 1000කට ගෙවන ප්‍රමාණය ඩොලර් 1-2ක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඉතින් අපි ලංකාවට ටාගට් කරලා තියෙන තේ ඒකින්ද ලංකාවට ටාගට් කරලා බොහොම අඩු ප්‍රමාණයක් තමයි හොයන්න පුළුවන්. ඉතින් මේ චූටි වීඩියෝ එක දාන්න වීඩියෝ මම තප්පර ගණන් වල වීඩියෝස් දාන. ඒ කියන්නේ තප්පර 20 30 ඒ වගේ වීඩියෝස් තමයි දාන්නේ. ඒකින්ද ඉතින් බොහොම අඩු ප්‍රමාණයක් තමයි ගෙවන්නේ. ඉතින් මෙතන වීඩියෝස් අපි ලෝන් වීඩියෝ දැම්මනම් සාමාන්‍යයෙන් විනාඩි 1 2 3 තියෙන. එතකොට Facebook එකේ ඇඩ් ප්ලේ වෙනවා. ඇඩ් ප්ලේ වෙනකොට තව ගාණක් වැඩිපුර හම්බ වෙනවා. ඉතින් මම පෙන්නන්න තව වීඩියෝ එකක් තියෙනවා. ඒකේ earning rate එක ඩොලර් 1000කට ඩොලර් මෙතන 0.1යි. ඉතින් ඒක ගෙවුවා අපිට 0.3ක්. ඉතින් මේ වීඩියෝ එක මම ඔයගොල්ලන්ට පෙන්නන්න මේ හරි. මේ වීඩියෝ එක බලන්න. ඉතින් මේ වීඩියෝ එක තාම ජුලි 3 වෙනිදා තමයි දැන්. ඉතින් ඩොලර් නෙවෙයි views තියෙනවා 84000 තිබුණාට ගෙවලා තියෙන්නේ ඩොලර් 0.18ක්. ඒ කියන්නේ 718ක් වගේ ප්‍රමාණයක් තමයි ගලා තියෙන්නේ. ඉතින් 84000 views තිබිලත්. ඉතින් අපි බලමු මේ qualify views කොච්චරක් ගිහිල්ලාද කියලා අපිට මෙහෙම පල්ලෙහාට ආවට මෙතන මේ content monetize කියන එතන ක්ලික් කරලා පස්සේ අපිට බලා ගන්න පුළුවන් විස්තරට. ඉතින් qualify views 29000ක් ගිහිල්ලා තියෙනවා. ඒ උනාට ගෙවලා තියෙන්නේ තාම ඩොලර් 0.18ක්. ඉතින් මේක 0.29ක් වගේ 2.9ක් වගේ වෙන්න ඕනේ. ඉතින් ඒක තාම අප්ඩේට් කරලා නැහැ. අප්ඩේට් වෙනකොට ඒක අප්ඩේට් වෙයි. ඒත් ගෙවලා තියෙන්නේ ඩොලර් views 1000කට ඩොලර් 0.01ක්. ඉතින් අපි වීඩියෝ හදන එකෙන් තේරුමක් ගන්න නෑ වගේ තමයි. ඉතින් අර දැන් මම ඔයගලන්ට පෙන්නන අර මං කිව්ව වීඩියෝ එක. ඉතින් බලන්න මේ 84000 ගේ වීඩියෝ එකට ඩොලර් ගෙවලා තියෙන්නේ 0.18ක් ගාන. ඉතින් ඔන්න බලන්න views 8000ක් ගියේ මෙන්න මේ වීඩියෝ එක. පොඩ්ඩින් පල්ලෙහාද මේ තියෙන views 8000 ගිහිල්ලා තියෙන්නේ. ඔයගොල්ලෝ බලනවා ඔක්කොම views ටික 8000 ගිහිල්ලා තියෙන්නේ. ඒ වුණාට ඩොලර් 0.1යි කියන ප්‍රමාණයක් ගෙවලා තියෙනවා. ඉතින් අපි බලමු මේ views 1000කට කොච්චර ප්‍රමාණයක් අපිට ගෙවලා තියෙයි කියලා. ඉතින් ඒක බැලුවොත් ඔයගොල්ලන්ට වෙනවා views 1000කට 0.03ක් ගෙවලා තියෙනවා. ඉතින් qualify views වල තියෙන 4000යි 4000ට 3 ඔයගොල්ලන්ට වෙනවා ගුණ කරාම ඩොලර් 12ක් තමයි එන්න. ඩොලර් 12 නේ ඩොලර් 0.12ක්. ඉතින් ඒ ප්‍රමාණය 712ක් වගේ තමයි. ඉතින් ඩොලර් 712ක් කියලා අපි කියමු. ඉතින් ඒ වගේ ප්‍රමාණයක් අපිට මේ වීඩියෝ එකට හම්බෙලා තියෙනවා. මේකේ earning rate එක 0.3ක් වෙච්ච හින්දා ඉතින් ඒ වගේ තමයි. ඉතින් මම හිතන්නේ මේ වීඩියෝ එක එක්කෝ වෙන රටකින් මොකක් හරි බලලා තියෙනවා. ඒ හොඳ රටකින් ඒ නැත්නම් වීඩියෝ එකේ ඇඩ් ප්ලේ වෙලා තියෙනවා. ඒකින් තමයි මෙච්චර 0.1ක් වෙන්න ඕනේ. 0.3ක් කියලා ගෙවිලා තියෙන්නේ. ඉතින් ඕකලා බලා ගන්නපුවා. ඉතින් Facebook එකෙන් එහෙම කියන තරම් ලොකුවට උපයන්න බෑ. ඉතින් ලොකු වීඩියෝ දැම්මත් ඒක විනාඩි 2 3 ඒ වගේ ලෝන් වීඩියෝස් දැම්මොත් නම් සාමාන්‍යයෙන් ගේමක් ගහ ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝස් ඔයා පිටරටට කරා නම් මම මේනකොට මේ channel එකේ සාමාන්‍ය ඩොලර් 300ක් 400ක් වගේ දුන්නා මේ වීඩියෝ එක මේ channel එකේ වීඩියෝස් පිටරට audience එක ටාගට් කරලා කරා. ඉතින් ලංකාවට කරපු හින්දා තමයි මෙච්චර අඩු ප්‍රමාණයක් ගෙවන්නේ. මම කියන්නේ ලංකාවට YouTube channel වල ඔය Facebook page කරන්න පුළුවන් තරම් පිටරට audience එක ටාගට් කරන්න බලන්න. ඉතින් මෙච්චර වීඩියෝස් දාලත් මෙච්චර views ඇවිල්ලත් ඔයගලන්ට පේනවා. ඉතින් ගෙවලා තියෙන්නේ මෙන්න මේ වගේ පුංචි ප්‍රමාණයක් ඩොලර් 5යි තාම ගෙවලා තියෙන්නේ. දැන් සතියක් විතර වෙනවා මම හිත මොනටයි සතියක් විතර නම් මොනටයි සම්බිලා page එකට. ඉතින් මේගොල්ලන්ට පේන්නේ මේ තියෙන්නේ අර මං කිව්ව challenges දෙනවා කිව්ව මම YouTube මේ Facebook එකේ. ඉතින් මේව කම්ප්ලීට් කරලා හොයපු ඩොලර් ප්‍රමාණය තමයි මේ පෙන්නන්නේ. ඉතින් මෙතන මේ එක මැද තියෙන එක නම් මට එක් කරගන්න බැරි වුණා. ඉතින් ඒක මම වැඩි හිතුවේ නැහැ. ඒකෙන් දන්න දෙහින්ද ඒක අතහැරලා දැම්ම. ඊට පස්සේ තමයි දැනගත්තේ මෙහෙම හම්බ වෙනවා කියලා. ඉතින් ඒක එක්ස්පයර් වෙලා තියෙනවා. අනිත් දෙකම ඕගලන්ට පේනවා ඩොලර් 1 හම්බෙලා තියෙනවා. ඉතින් මේ දෙක තමයි අර එක්ස්ට්‍රා බෝනස් කියලා අර පෙන්නුවේ. ඉතින් ඕගොල්ලෝ පේජ් කරනවා නම් මම කියන්නේ ලංකාවට කරන්න බෑ. ලංකාවට කරනවා ලෝන් වීඩියෝ වලින් පැත්තට යන්න. ඒ කියන්නේ විනාඩි සාමාන්‍ය 5 10 වගේ තියෙන වීඩියෝස් වල පැත්තට ගියොත් නම් ඔයාලට හොයන්න පුළුවන්. මොකද ඇඩ් ප්ලේ වෙන හින්දා. ඉතින් පිටරට ගලොත් ඕගලන්ට මේ වීඩියෝස් ඇති හොඳටම හොඳ මුදල් ප්‍රමාණයකට යන්න. ඉතින් අපි බලමු මගේ පිටරට ඔඩියන්ස් එකට ටාගට් කරලා තියෙන page එකක් තියෙනවා. ඒකේ අර views ලක්ෂ 3 challenge එකත් කම්ප්ලීට් කරලා තියෙනවා. ඉතින් අපි බලමු තාම මොනටයිස් දැන් හම්බුන්නේ නැහැ. අගෝස්තු මාසෙ නිකන් කාලෙ දීලානේ තියෙන්නේ. අපි බලමු අගෝස්තු මාසෙ පහ වුණාට පස්සේ ඒකට මොනටයිස් හම්බ වෙයිද? ඒකෙන් කොච්චර ප්‍රමාණයක් අපිට උපයන්න පුළුවන් වේද කියලා. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් ඕගොල්ලන්ට ගැටලුවක් තිබුණා නම් views 1000කට කොච්චර ප්‍රමාණයක් ගෙවනවද කියලා. ඉතින් ඕගොල්ලන්ට අදහසක් ගන්න මේ වීඩියෝ එක හොඳට ප්‍රමාණවත් කියලා මම හිතනවා. එහෙනම්
වීඩියෝ හොඳ නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඕගොල්ලන් තියෙන ප්‍රශ්න ඒවා ඔක්කොම පල්ලෙහාන් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා පල්ලෙහාන් කමෙන්ට් කරන්න. ඕගොල්ලෝ පේජ් එකක් කරනවා නම් ඕගොල්ලන්ට ඩොලර් 1000කට කීයක් ගෙවනවද කියලා පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න. ඒක තව කෙනෙක්ට වැදගත්තේ. එහෙනම් ඉතින් අදර ගිහින් යන්න අපේ YouTube channel එක subscribe කරන්න නැත්නම් subscribe කරන්න. ඒක තමයි Facebook පැත්තට එන අය Facebook පැත්තේ page එක follow කරලා තියාගන්න. එහෙනම් ඉතින් අදර ගිහින් ඉන්න ඕගොල්ලෝ හැමෝටම goodbye.